ප්‍රොඩක්ෂන් රෙඩි චැට් ඒජන්ට් කෙනෙක් ඩෙවලොප් කරන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් බලමු. චැට් ඒජන්ට් කෙනෙක් ඩෙවලොප් කරනකොට ගොඩක් දෙනෙක් අමතක කරන දෙයක් තමයි ඒජන්ට්ගේ ෂෝට් ටර්ම් මෙමරි එක. එහෙමත් නැත්නම් ඒජන්ට්ගේ චැට් හිස්ටරි එක මැනේජ් කිරීමට තියෙන හැකියාව. ඒ නිසා අපි මේ වීඩියෝ එකෙන් බලමු කොහොමද හරියට චැට් ඒජන්ට් කෙනෙක්ගේ ෂෝට් ටර්ම් මෙමරි එක මැනේජ් කරගෙන ප්‍රොඩක්ෂන් රෙඩි චැට් ඒජන්ට් කෙනෙක් ඩෙවලොප් කරන්න කියලා. එහෙනම් අපි දැන් යමු අපේ කෝඩින් පාර්ට් එකට. දැන් මම ඉන්නේ අපේ ප්‍රොජෙක්ට් ෆෝල්ඩර් එකේ. අපි මුලින්ම අපේ ප්‍රොජෙක්ට් එකට ඕන කරන virtual environment එක create කරගෙන ඉමු. මෙතනදී මම use කරන්නේ UV Python package manager එක. ඔයාලට පුළුවන් ඔයාලා කැමති විදිහට ඔයාලගේ virtual environment එක create කරගෙන ඉන්න. දැන් අපි අපේ environment එක activate කරගෙන ඉමු. අපි දැන් අපේ command prompt එකේ අපේ virtual environment එක activate කරා. අපිට පුළුවන් අපේ PyCharm interpreter එක විදිහට අපි දැන් මේ හදාගත්ත Python virtual environment එක create කරගන්න. හරි. එතකොට අපිට අපේ project එකට ඕන වෙනවා requirements file එකක්. අපි requirements file එක මුලින්ම හදාගෙන ඉමු. එතකොට අපිට මේ requirements file එකට දාන requirements ටික මම මුලින්ම කිව්වා වගේ අපි project එක හදන්නේ LangChain සහ LangGraph use කරලා. එතකොට අපිට ඕන වෙනවා මේ requirements තුන. ඒ වගේම data validation part එකට use කරනවා Python pydantic. ඒ නිසා මම pydantic එක requirement tag විදිහට මෙතන දාගෙන තියෙනවා. අපි දැන් අපේ requirements ටික අපේ virtual environment එකට install කරගමු. එතකොට අපේ ප්‍රොජෙක්ට් එකට තව LLM මොඩල් එකක් අපිට ඕන වෙනවා. අපි මෙතනදී use කරන්න යන්නේ Google Gemini මොඩල් එකක්. එතකොට ඒකට අවශ්‍ය වෙන API key එක අපි දාගන්න ඕන අපේ ප්‍රොජෙක්ට් එකට. ඒකට අපි .tne ෆයිල් එකක් use කරනවා. මේක තමයි අපේ Google API key එක. මේ key එක නුමායින් කරනවා. ඔයගොල්ලන්ට use කරන්න බැරි වෙයි. ඔයගොල්ලන්ගේම API key එකක් ඔයගොල්ලන්ට පුළුවන් Google API key එකක් ගන්න. ඊළඟට අපි අපේ ප්‍රොජෙක්ට් එකට ඕන ස්ට්‍රක්චර් එක හදාගෙන ඉමු. අපිට මෙතනදී source folder එකක් ඕන වෙනවා. මම මේක හදන්න යන්නේ මෙතන Python package එකක් විදිහට අපේ source folder එක මම හදාගන්නවා. ඊළඟට අපේ models ටික දාගන්න, models ටික define කරගන්න. මම models කියලා වෙනම Python package එකක් හදාගන්නවා. එතකොට අපිට අපේ project එකට තව ඕන වෙනවා error handling part එකක්. එතකොට error handling සම්බන්ධ files ටික දාගන්න මම හදාගන්නවා Python package එකක්. error handler කියලා. ඒ වගේම තව අපිට ඕන වෙනවා අපේ logo එක. ඔයගොල්ලෝ දන්නවා අපි Python project එක develop කරනකොට logo එකක් use කරනවා debugging වලට පහසු වෙන්න. එතකොට මේ logo file එක අපි හදාගන්නේ අපේ මේ Python utils කියන Python package එකේ. ඊළඟට අපිට ඕන වෙනවා configuration file එකක්. අපි මේ configuration file එකක් හදාගෙන ඉමු. මේ configuration file එකේ තමයි අපි අපේ project එකේ සියලුම global variables ටික define කරගන්නේ. එතකොට අපේ project එකට අදාළව Google LLM model එකට අපි use කරන global variables ටික. ඒ කියන්නේ Google LLM model එක මොකක්ද? නැත්නම් model එකේ නම. එතකොට model එකට use කරන temperature එක කොච්චරද? ඒ වගේම model එකේ maximum output tokens ගන්න අපි මෙතන mention කරගෙන තියෙනවා. ඊළඟට අපිට අපේ project එකට යොමු වෙනවා logo එකක්. අපි logo file එක මෙන්න මේ utils කියන Python package එක ඇතුළේ define කරගමු. මේක තමයි අපේ configuration file එක. අපිට තව ඕන වෙනවා
error handling file එක. අපි ඒක error handler package එක ඇතුලේ LLM exceptions කියලා හදාගමු. මෙතනදී අපිට LLM model එක හදනකොට නැත්තම් initialize කරනකොට ඒ වගේම LLM model එක invoke කරනකොට නැත්තම් inference mode එකේ ඉන්නකොට run කරනකොට එන්න පුළුවන් errors manage කරන්න ඕන කරන handlers ටික නැත්තම් exceptions ටික අපි මෙතන define කරගමු. මේ LLM initialization error එකෙන් තමයි අපි LLM model එක initialize කරනකොට එන්න පුළුවන් errors ටික catch කරන්නේ. ඒ වගේම LLM invocation error මෙතනදී තමයි අපි LLM එක run කරනකොට නැත්නම් inference mode එකේ තියෙනකොට එන raise කරන errors ටික catch කරන්න use කරන handler එක තමයි මේක. ඊළඟට අපි බලමු අපේ LLM model එක define කරගන්න. එකට අපි models වල හදමු Google LLM file එක. මුලින්ම අපි අපේ LLM model එකට ඕන කරන modules ටික import කරගනිමු. මෙතන අපි LangChain එක හරහා LLM model එක initialize කරගන්නකොට අපිට ඕන වෙන init chat model එක import කරගෙන තියෙනවා. ඒ වගේම අපි කලින් හදපු logger configurations, එතකොට project එකේ configurations, ඒ වගේම error handlers ටික අපි import කරගෙන තියෙනවා. ඊළඟට අපි මුලින්ම logger instance එක හදලා දැන් අපි අපේ model එක හදන්න ඕන කරන class එක create කරගමු. ඊට පස්සේ අපිට පුළුවන් අපේ construct එක හදාගන්න. මෙතනදී අපි model එක කෙලින්ම initialize කරන්නේ නැහැ. අපි මෙතන කරන්නේ instance එක හදාගන්න එක විතරයි construct එකේ. ඒ වගේම මේ model එක ඉස්සරහින් තියෙන underscore එක මේ model කියන variable එක private variable එකක් කියලා indicate කරනවා. එතකොට අපි model එක initialize කරගන්නේ අපේ method කියන load කියන method එකෙන්. එතනදී අපි මුලින්ම කරන්නේ අපි බලනවා check කරනවා LLM model එකට ඕන වෙන Google API key එක තියෙනවද කියලා. එහෙම නැත්නම් අපිට පුළුවන් අපි අර කලින් හදාගත්ත error handlers හරහා මේ LLM initialization error කියන error එක raise කරන්න. ඊළඟට අපි බලනවා model name එක මිසින්ද කියලා. ඊට පස්සේ තමයි අපි අපේ LLM model එක initialize කරන්නේ. මෙතන අපි model එක initialize කරනකොට model එකේ API key එක, model name එක, model එකේ temperature එක, maximum retries ගාන සහ maximum output tokens ගාන mention කරලා තියෙනවා. ඒ වගේම ඔයාලා බලනවා ඇති මෙතන අපි error exceptions දෙකක් use කරලා තියෙනවා. පළවෙනි exception එක තමයි අපි කලින් define කරපු errors catch කරන exception එක. ඊට පස්සේ අපි define කරපු නැති වෙන error එකක් ඔක වුණොත් ඒ error එක catch කරන්න තමයි අපි මේ දෙවෙනි exception එක use කරලා තියෙන්නේ. දැන් අපි LLM model එකට අදාළව code එක සම්පූර්ණ කරලා තියෙන්නේ. අපි test කරලා බලමු අපේ LLM model එක හරියට වැඩ කරනවද කියලා. මම එතනදී question එකක් විදිහට what is the capital of Sri Lanka කියන එක දෙනවා. අපි කලින් ඇඩ් කරපු logos වල output තමයි මෙතන අපිට මේ අතපාටින් පෙන්වන්නේ. model එක successfully initialized වුණා. දැන් මෙතන අපිට question එකට අදාළව AI response එක තියෙනවා. මෙතන දිග response එකක් එයා අපිට දීලා තියෙනවා.
එතකොට දැන් අපි ඊළඟට අපේ ප්‍රොජෙක්ට් එකට ඕන වෙන chat agent එක create කරගමු. අපි ඒකට Python package එකක් add කරගමු agents කියලා. agents ඇතුලේ අපිට ඕන chat agent කෙනෙක් හදන්න. අපි ඒ හින්දා chat agent file එකක් හදාගමු. අපිට මේ chat agent හදන්න ඕන වෙනවා අපි කලින් define කරපු අපේ LLM model එක. අපි ඒ model එක import කරගන්න ඕන. ඊළඟට අපිට ඕන වෙනවා LangChain create agent කියන module එක. අපි මේ module එකත් import කරගමු. එතකොට අපිට තව ඕන වෙනවා අපි කලින් හදාගත්ත array handlers ටිකයි loggers ටිකයි. අපි මේ දෙකත් import කරගමු. අපි දැන් logger instance එක ඉස්සෙල්ලාම create කරගමු. දැන් අපේ chat agent ඕන කරන class එක අපි chat agent කියලා define කරගමු. ඊළඟට construct එක අපි මේ විදිහට හදමු. එතකොට අපේ agent කෙනෙක් create කරනකොට අපිට system message නැත්නම් system prompt එකක් ඕන වෙනවා. අපිට ඒ system prompt එක හදාගන්න අපි වෙනම folder එකක් නැත්නම් වෙනම Python package එකක් define කරමු prompts කියලා. මේ prompts කියන package එක ඇතුලේ අපේ chat agent ඕන කරන system prompt එක අපි හදමු chat agent prompt කියන file එක ඇතුලේ. මේක තමයි අපේ system message එක නැත්නම් system prompt එක. මේක ගොඩක් simple prompt එකක් මම මෙතන use කරලා තියෙන්නේ. මේ system prompt එක දැන් අපි අපේ chat agent file එකට import කරගමු. එතකොට මෙතන අපි construct එක හදනකොටම system message එක නැත්නම් system prompt එක අපි දෙනවා. එතකොට මෙතනදී අපි LLM model එක load කරලා ගන්නවා construct එක ඇතුළේදීම. එතකොට මෙතන මේ array handlers එක අපි use කරන පළවෙනි එක LLM initialization error එකක් ආවොත් කොහොමද raise කරන්නේ? ඊළඟට අපි expect නොකරන exception එකක් ආවොත් මෙන්න මේ exception එකකින් තමයි අපි error එක catch කරන්නේ. ඊළඟට අපි අපේ chat agent create කරමු. අපි අපේ chat agent create කරන method එක get chat agent කියලා create කරමු. මෙතනදී අපි check කරනවා මුලින්ම අපි කලින් agent define කරලා තියෙනවද කියලා instruct එකේදී define කරලා නැත්නම් තමයි අපි agent define කරන්නේ. මෙතනදී create agent කියන LangChain feature එක තමයි අපි use කරලා තියෙන්නේ. මෙතනදී attributes විදිහට model එක අපි දෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කලින් define කරගත්ත නැත්නම් කලින් initialize කරගත්ත Google LLM model එක තමයි අපි දෙන්නේ. ඒ වගේම අපි system prompt එක දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතන අපි log කරලා තියෙනවා chat agent successfully initialized කියලා. එහෙම නැත්නම් අපි error එක catch කරනවා. දැන් අපි ටෙස්ට් කරලා බලමු අපි ක්‍රියේට් කරගත්ත chat agent හරියට ෆන්ක්ෂන් වෙනවද නැත්නම් හරියට වැඩ කරනවද කියලා. මෙතනින්ද අපිට human message කියන LangChain message feature එක ඕන වෙනවා. අපි ඒ නිසා අපි ඒකට ඕන කරන module එක import කරගමු මෙතනම. හරි දැන් අපිට උත්තරේ පැහැදිලිව ලැබිලා තියෙනවා.
අපේ ප්‍රශ්නය අපි ඇහුවේ what is the capital of Sri Lanka කියලා. එතකොට AI මොල් එක නැත්තම් අපේ chat agent අපිට ඕන කරන උත්තරේ පැහැදිලිව දීලා තියෙනවා. දැන් අපි බලමු අපේ project එකේ LangGraph workflow එක create කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි workflow එකට Python package එකක් create කරලෙමු. workflow කියලා. ඊට පස්සේ අපි මුලින්ම බලමු අපේ chat agent ගේ agent state එක define කරන්න කොහොමද කියලා. අපි ඒකට file එකක් හදමු Python state කියලා. මේ තමයි අපේ chat agent ගේ agent state එක. එතකොට මේ messages කියන key එක ඇතුලේ තමයි අපේ chat history එක. එහෙම නැත්නම් chat agent ගේ සම්පූර්ණ chat history එක store වෙන්නේ. හැම user කෙනෙක්ටම වෙන වෙනම messages කියන key එක ඇතුලේ chat history එකක් create වෙනවා. අපිට ඊළඟට ඕන වෙනවා LangGraph workflow එකේ nodes හදන්න. මේ nodes ඇතුලේ තමයි අපි හදන එක agents ලා store කරලා අපි තියාගන්නේ workflow එකේ process එක සඳහා. අපි ඒකට මේ workflow package එක ඇතුළේම තව Python file එකක් හදමු node කියලා. එතකොට මෙතනදී අපි කරන්නේ මේ node එකක් අපේ කලින් හදාගත්ත chat agent node එකක් විදිහට LangGraph workflow එකට දෙන්න පුළුවන් වෙන විදිහේ function එකක් define කරගන්න එක නැත්නම් function එක create කරගන්න එක. ඒකට අපි මුලින්ම අපිට ඕන module ටික import කරගෙන යමු. අපිට මෙතනදී ඕන වෙනවා අපි දැන් ටිකකට කලින් හදපු agent state එක, ඒ වගේම අපි කලින් හදපු chat agent class එක සහ අපි හැමතිස්සෙම use කරන අපේ logger එක අපි use කරනවා loggers දාගන්න. මුලින්ම අපි logger instance එක create කරගෙන යමු. ඊට පස්සේ අපි අපේ function එක හදමු chat agent function එක. මේ function එක තමයි අපේ LangGraph workflow එකේ node එක විදිහට වැඩ කරන්නේ. මෙතන ඔයාලට පේනවා මේක async function එකක් නැත්නම් asynchronous function එකක්. ඒ නිසා තමයි අපි agent invoke කරනකොටත් මේ invoke නැත්නම් asynchronous invoke කියන එක use කරලා තියෙන්නේ මෙතන. එතකොට මේ agent ගේ නැත්නම් මේ node එකේ input එක තමයි agent state එක. එහෙම නැත්නම් අපි කලින් define කරපු chat agent ගේ state එක. එතකොට මේ line එකේදී අපි agent අපේ කලින් අපි define කරපු chat agent අරගෙන මේ දෙවෙනි line එකේදී අපි chat agent invoke කරනවා අපේ input message එකත් එක්ක. එතකොට මෙතන අපි use කරලා තියෙන්නේ unexpected exceptions catch කරන්න exception එකක්. දැන් අපි බලමු කොහොමද අපේ workflow එක නැත්තම් graph එක define කරගන්නේ කියලා. ඒකට අපි තව file එකක් හදමු graph කියලා. මේ graph file එකට අපිට ඕන කරනවා අපි හදාගත්ත node එකක් විදිහට හදාගත්ත chat agent. එතකොට අපි agent state එක, එතකොට අපි LangGraph වල තියෙනවා අපි state නැත්තම් workflow නැත්තම් graph create කරන්න ඕන module එක. ඒ වගේම අපි මෙතන checkpoint එකක් use කරනවා LangGraph checkpointers. මෙතනදී තමයි අපේ state එක එයා save කරලා තියාගන්නේ. අපි කලින් define කරපු state එක model එක run වෙනකොට නැත්තම් අපේ LangGraph workflow එක run වෙනකොට save කරලා තියාගන්නේ මේ LangGraph checkpoint එකේ. මෙතනදී මම use කරන්නේ memory saver කියන checkpoint එක. අපි කලින් වගේම අපේ logger instance එක create කරගෙන ඊට පස්සේ අපි memory saver instance එක create කරගමු. දැන් අපිට පුළුවන් අපේ graph එක නැත්නම් LangGraph workflow එක define කරන්න. එතකොට අපි මුලින්ම අපේ graph එක define කරන්න ඕනේ. graph එකේ නම graph කියලා මම දුන්නා.
එතකොට මේකට ඉන්පුට් එක වෙන්නේ අපි කලින් ඩිෆයින් කරපු ඒජන්ට් ස්ටේට් එක. ඊට පස්සේ අපි අපේ graph එකට node add කරන්න ඕනේ. අපිට තියෙන එක node එකයි, ඒ තමයි අපේ chat agent node එක. අපි ඒක මේ විදිහට add කරගත්තා. ඊට පස්සේ අපිට ඕන වෙනවා edges. ඒ කියන්නේ මේ nodes connect කරන්න ඕනේ. start එකේ ඉඳන් end එකට තියෙන nodes ටික ඔක්කොම connect කරන්න ඕනේ. connect කරන්න ඕන වෙන edges ටික අපි මේ විදිහට create කරගනු. ඊට පස්සේ අන්තිමේට අපි අපේ graph එක compile කරගන්න ඕනේ. අපි graph එක compile කරගමු. මේ compile කරනකොට ඔයාලට පේනවා අපි check point එක විදිහට අපි create කරගත්ත memory server instance එක තමයි දීලා තියෙන්නේ. මේ memory server instance එකේ තමයි හැම user කෙනෙක්ම අපේ LangGraph workflow එක use කරනකොට ඒගොල්ලොට create කරගන්න agent state එක store කරලා තියාගන්නේ. right. දැන් අපිට තියෙන්නේ අපේ workflow එක හරියට රන් වෙනවද කියලා check කරලා බලන්න. මෙතනදී අපිට තව දෙයක් පුළුවන්. අපිට loggers ටික දාගන්න පුළුවන් අපිට ඕන විදිහට. අපේ compile වුණාද කියලා බලන්න, අපේ workflow එක හරියට compile වුණාද කියලා බලන්න අපි log එකක් දාගමු. right. දැන් අපිට තියෙන්නේ අපේ මුල් එක check කරන්න. මුල් එක check කරනකොට නැත්තම් අපේ workflow එක check කරනකොට මේ LangGraph workflow එකකට අපි දෙනවා parameters දෙකක්. input parameters දෙකක් දෙනවා. ඒකක් තමයි අපේ agent state එක. අනිත් එක තමයි configurations. ඒ කියන්නේ අපේ workflow එක run වෙනකොට එයාට configure කරගන්න ඕන, identify කරගන්න ඕන මොන userගේ මොන userද මේ workflow එක use කරන්නේ. දැන් මොන userද run කරන්නේ. එතකොට මොන userගේ agent state එකද දැන් මේ use වෙන්නේ කියලා. ඒකට තමයි මේ configurations use කරන්නේ. දැන් මම configurations හදන විදිය පෙන්නන්නම්. මගේ එක configurations එකක් තියෙනවා config AI dojo කියලා. ඒකට මම දීලා තියෙනවා thread id එක කියලා. මේ thread id එක තමයි මේ configurations file එක ඇතුලේ අපි මේ දෙන thread id එක තමයි unique identifier එක. user කෙනෙක් හඳුනගන්න දෙන unique identifier එක. එහෙම නැත්නම් chat session එකක් හඳුනගන්න දෙන unique identifier එක. මගේ දෙවෙනි configuration එක විදිහට මම මෙහෙම config design කියලා එකක් දීලා තියෙනවා. ඒකට මම දීලා තියෙන්නේ thread id එක 2යි. දැන් අපි test කරලා බලමු අපේ workflow එක හරියට run වෙනවද කියලා. මෙතනදී ඔයාලට පේනවා මම මෙතන main function එක අරගෙන ඒක asynchronous විදියට දීලා තියෙන්නේ. එතකොට අපි පළවෙනියට මුලින්ම දීලා තියෙනවා පළවෙනි parameter එක input parameter එක විදියට message එක. නැත්නම් අපි කලින් define කරපු agent state එකේ තිබ්බ key එකක් messages කියලා. ඒ messages එකට අදාළව තමයි අපි මේ input එක දීලා තියෙන්නේ. ඒ වගේම අපේ දෙවෙනි input එක විදිහට configuration එක දීලා තියෙනවා. එතකොට මෙන්න මේ message එක අදාළ වෙන්නේ මෙන්න මේ configuration එක අයිති වෙන userට. ඊළඟට මෙන්න මේ දෙවෙනි message එක අදාළ වෙන්නේ මෙන්න මේ configuration එක අයිති වෙන userට. ඒ වගේම මේ තුන්වෙනි message එක මම දාලා තියෙනවා මේක අයිති වෙන්නේ මෙන්න මේ userට. එතකොට දැන් අපි මේක run කරලා බලමු. මෙයා හරියට උත්තර දෙනවද? මෙයා users-ලා පටල ගන්නවද? නැත්නම් හරියට අපිට පැහැදිලිව අපි බලාපොරොත්තු වෙන උත්තරේ දෙනවද කියලා. right. දැන් මෙතන අපේ පළවෙනි input message එක තමයි hi my name is AI dojo. එතකොට AI එක response කරලා තියෙනවා hi AI dojo.
is nice to meet you. I'm large language model මේ විදිහට. ඊට පස්සේ දෙවෙනි මැසේජ් එක දීලා තියෙනවා what is my name කියලා. එතකොට AI රෙස්පොන්ස් දෙනවා එයාට අපේ නම ගැන ඇක්සස් එකක් නැහැ, අපේ පර්සනල් ඉන්ෆර්මේෂන් වලට ඇක්සස් එකක් නැහැ කියලා. හැබැයි අපි කලින් දුන්නා නම මොකක්ද කියලා. හැබැයි ඔයාලට පේනවා මෙතන configurations දෙක වෙනස්. ඒ කියන්නේ මෙයා එක යූසර් කෙනෙක්, මෙයා තව යූසර් කෙනෙක්. ඒ නිසා තමයි මේ AI රෙස්පොන්ස් කරන්නේ මෙයාට අපි කලින් නම දුන්නේ නැහැ කියලා. හැබැයි තුන්වෙනි එකේ බලන්න පළවෙනි එකේ නම දුන්න. පළවෙනි එකේ අපි යූස් කරපු යූසර්ම තමයි තුන්වෙනි එකේ තියෙන configurations වල. ඒ නිසා තුන්වෙනි එකේදී පැහැදිලිව අපි what is my name කියනකොට your name is AI Dojo කියලා පැහැදිලි උත්තරයක් දෙනවා. ඒ කියන්නේ මෙයා යූසර්ස්ලා පටල ගන්න නැතුව අපිට chat history එකත් මතක තියාගෙන පැහැදිලිව උත්තර දෙන්න අපේ මේ හදපු LangGraph chat agent system එකට පුළුවන්. හරි එහෙනම් අපි මේ වීඩියෝ එකේදී production ready chat agent කෙනෙක් develop කරා. අපි ඊළඟ වීඩියෝ එකේ බලමු කොහොමද අපි මේ develop කරපු chat agent WebSocket endpoint එකක් හරහා අපේ front end එකට connect කරගන්නේ කියලා.